ආයුබෝවන්. තැනැත්තන් වෙළඳාමට එරෙහි ලෝක දිනය සෑම වසරකම ජූලි මාස 30 වන දිනට එනම් අද දිනට යෙදී ඇති බැවින් ශ්‍රී ලංකාවද ලෝක ප්‍රජාව සමග එක්ව සිටින අතර මෙම දිනය අපට සිහිපත් කර දෙන්නේ තැනැත්තන් වෙළඳාම යනු තවදුරටත් දුරස්තව පමණක් සිදුවන අපරාධයක් නොවන බවයි. එය දේශ සීමා හරහා මෙන්ම අපගේම සමාජය තුළ රැකියා ස්ථානයන් තුළ අන්තර්ජාලය සහ නීත්‍යානුකූල බවට පෙනෙන අවස්ථා පවා අවභාවිත කරමින් සිදුවිය හැකි අපරාධයක් බවයි. මෙවර ලෝක දිනයේ තේමාව වන Trap Behind the Scam වර්තමානයේ ලෝකයේ මුහුණ දී සිටින නව තර්ජනයක් පිළිබඳව අවධාරණය කරයි. තවද සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් පුද්ගලයන් රවටා ඔවුන්ට තර්ජනය කරමින් හෝ බලහත්කාරයෙන් අන්තර්ජාල වංචා සහ මූල්‍ය වංචාවන් සඳහා යොදවා ගැනීමේ ප්‍රවණතාවයක් ඇත. මෙවැනි වංචාවන් පිටුපස තැනැත්තන් වෙළඳාමේ වින්දිතයන්ද සිටිය හැක. අපරාධයක නිරත වන බව පෙනෙන තැනැත්තෙකු තර්ජනය කිරීමෙන් බලහත්කාරයෙන් වංචාවෙන් රැවටීමෙන් හෝ ඔහුගේ හෝ ඇයගේ පීඩාකාරී තත්ත්වයෙන් අයුතු ප්‍රයෝජන ගැනීමෙන් තැනැත්තන් වෙළඳාමට ගොදුරු වූ වින්දිතයෙකු විය හැකියි. එබැවින් එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් සෑම අවස්ථාවකදීම වින්දිතයා කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ. මෙලෙස වෙනස් වන තැනැත්තන් වෙළඳාමේ නව ස්වරූපයන්ට ගැළපෙන ප්‍රතිචාරයක් සඳහා සියලු පාර්ශ්වයන්ගේ සමීප සම්බන්ධීකරණයෙන් යුතු ක්‍රියාපිළිවෙතක අවශ්‍යතාවය තවදුරටත් තහවුරු කරයි. තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකාය තැනැත්තන් වෙළඳාම වැළැක්වීම, වින්දිතයන් හඳුනා ගැනීම, ඔවුන්ට ආරක්ෂාව සහ සහාය ලබා දීම, වැරදිකරුවන් නීතිය හමුවට පැමිණවීම සහ වින්දිතයන්ගේ ගෞරවය සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩව කැප වී සිටී. එහෙත් මෙම ප්‍රයන්තය රජයේ වගකීමක් පමණක් නොව සෑම පුරවැසියෙකුටම සෑම ආයතනයකටම සහ සෑම ප්‍රජාවකටම වගකීමක් බව මතක් කර දෙනු කැමැත්තෙමි. මෙම ජාත්‍යන්තර දිනයේදී සියලු දෙනාගේ මානව ගෞරව ආරක්ෂා කිරීම, වින්දිතයන් හා සම්බන්ධව සහකම්පනයෙන් යුතුව කටයුතු කිරීම සහ මිනිසුන් සූරා කෑමට ලක් කරමින් ලාභ ලබන අපරාධ ජාල පරාජය කිරීම සඳහා එක්ව කටයුතු කරන ලෙස මා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි. අවසන් වශයෙන් කිසිදු මිනිසෙකු වෙළඳ භාණ්ඩයක් සූරා කෑමේ මෙවලමක් හෝ මෙම අපරාධයේ ගොදුරක් නොවන සමාජයක් ගොඩනැගීමට අපි සැවම එක්ව කටයුතු කරමු. ස්තුතියි.